සුබ දවසක් මගේ ආදරණීය යාළුවනේ. ඉතින් ඔන්න ටික දවසකට පස්සේ අපේ පුංචි බඩේරුම් කඩේ ආයෙ නැවත පටන් ගත්තා. පහුගිය දවස්වල ඉතින් අපිට බඩේරුම් තිබුණ නැහැ. ඒ නිසා ටික දවසක් කඩේ නතර කරන්න සිද්ධ වුණා. ඉතින් ඊයේ දවසේ අපිට හොඳ ලස්සන බඩේරුම් ටිකක් හම්බුණා. ඉතින් ඊයේ දවසෙත් අපි දැම්මා. ඉතින් අද දවසෙත් අපි බඩේරුම් ටික දානවා. ඉතින් අද දවසේ මට පුංචි වැඩ ටිකක් තියෙනවා. ඒ වැඩ ටික කරන්න ඉතින් මට එළියට යන්න වෙනවා. ඒක නිසා මේ පිටිපස්සේ ඉන්නේ මගේ බින්ද. ඉතින් එයාට අද කඩේ බාර දීලා අද යන්න වෙනවා. ඉතින් අද දවසේ කඩේ මුදලාලි එයා තමයි. ඉතින් ඔයාලට මේ පැත්තට එන්න පුළුවන්. આવොත් හොඳට රසට බඩේරුම් කරලා කන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එයා වැඩ ටික කරගෙන යනවා. එයා බඩේරුම් සුද්ධ කරනවා. ඉතින් මගේ වැඩ තියෙන ඉඳලා එයාට කඩේ බාර දීලා මම එළියට යනවා. ඉතින් මේ ඉන්නේ ඊට පස්සේ මම දැන් මේ වෙනකොට මම තියෙන සපෝට් එකක් දීලා බඩේරුම් ටික සුද්ධ කරලා ලිපහෙම පත්තු කරලා ඔක්කොම කරලා දීලා යනවා. ඉතින් එතනින් එහාට එයා වැඩේ කරගෙන යයි. මෙන්න මේ විදිහට මම කඩේ පැත්ත වලට පොඩ්ඩක් පෙන්නන්න. ඔන්න අපි බඩේරුම් සුද්ධ කරලා තිනවා. මේ ඉන්නේ මේ පැත්තට යන්න පොඩ්ඩක්. මේ ඇයිති මඩි මුණ පෙන්නන්න එමෙ කැමති නැහැ මේ. ටික ලැජ්ජයි. මේ ලාවට ඉනවා ඒවා. ඒ වුණාට කඩේ ඉන්න ආසයි. කඩේ ඉන්න ආසයි. හැබැයි මේ බඩේරුම් විකුණන්න එහෙම ආසයි. ඒ වුණාට ඉතින් මූණ වැඩි පෙන්නන්න කැමති නැහැ. මේ වීඩියෝ එකටත් වැඩි පේන්න කැමති නැහැ. ඒ වුණාට ඉතින් බිස්නස් කරන්න හරි කැමති. ඔන්න ඉතින් බුදු පහන එහෙම තියලා උදේම ඇවිල්ලා ලෑස්ති වෙලා දැන් ඉතින් වැඩ ටික කරගෙන යනවා. හරි. මම පෙන්නන මේ ඉතින් බඩේරුම් සුද්ධ කරලා හට්ටි ගහලා ලස්සනට එළියේ ලිපත් පත්තු කරලා ඔන්න ඔය විදිහට තියෙනවා. ඉතින් අපේ පුංචි කඩේ ඔන්න ඔය විදිහට ලස්සනට පිළිවෙලට කරගෙන යනවා. ඉතින් මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් අත්‍තරම ඔයාලට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එක ලස්සනයි කියලා හිතෙනවා නම් තව යාළුවෙකුට බලන්න මේක ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කරගෙන යන්න. ඉතින් අපේ කඩේ මෙන්න මේ දේවල් ඔයාලට ගන්න තියෙනවා. මේ අපි ළඟ තියෙනවා ගම්බිත්තර, ඒ වගේම පළතුරුත් අපි පොඩ කරනවා. ඒ කියන්නේ දියුල්, ඒ වගේ දේවල් බඩේරුම්. එතකොට අමු බඩේරුම් තියෙනවා. ඊට පස්සේ අපි තම්බලා බඩේරුම් විකුණනවා. ඊට පස්සේ පුච්චලා විකුණනවා. ඉතින් ඔයාලට ඕන විදිහට මෙතෙන් ඇවිල්ලා රසට බඩේරුම් කරලා කන්න පුළුවන්. ඉතින් එහෙම කන්න ආස නම් මේ පැත්තට එන්න පුළුවන්. එහෙනම් ඉතින් හරි. ඔන්න ඔය විදිහට දැන් වයිප් ඒ ටික දාන්න හදනවා. හරි. ඒකත් මම ඔයාලට පෙන්නන්න. කොළ ටික දාන්න ඉස්සෙල්ලා. කොළ ටික කඩලා දාන්න. ඉතින් යාළුවනේ ඔන්න කොළ ටික කඩලා දානවා. කොළ ටික දාලා බඩේරුම් ටික අපි දාන්න හදන්නේ. මෙන්න මේ විදිහට. పొడి పడిద్దాం. එයා ඉතින් බිස්නස් එක කරන්න ආසයි. ඒ වුණාට ඉතින් එයා මේ මොන පෙන්නන්නට වැඩි කැමති. බිස්නස් එක කරන්න ආසයි. ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ අපි ඉතින් බඩේරුම් තම්බන්නේ. මොකද ඉස්සල්ලා බඩේරුම් මුට්ටිය උණු වතුර එක ලිපේ තියලා වතුර එක ලිපේ තියලා වතුර හොඳට පැහැෙනකන් තියලා ඊට පස්සේ බඩේරුම් අපි දැක්කනේ ඔයාලා අර කොළ ටිකක් දානවා. අපි ඒක පොඩ්ඩක් රස වැඩි වෙන දාන්න. ඉතින් ඊට පස්සේ අපි ලොකු කරවල ටික තෝරලා අපි ඒක පුච්චනවා. ඊට පස්සේ පොඩි කරවල ටික ඊළඟ දෙවෙනි එකේ කරවල ටික තැම්බෙන්න දානවා. ඔය විදිහට තමයි වැඩේ කරගෙන යන්නේ. ඉතින් නැවතත් මතක් කරනවා වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරගෙන යන්න. එහෙනම් අදට නවතිනවා. සියලු දෙනාටම සුබ දවසක්. ජය වේවා.